බාපු කාරණය ගැන මට හොඳට පැහැදිලි සුදු අපෝ. ඒක උඹේ ඉනේ දින පිස්තෝලේ මම දැක්කා. ඇයි තව වෙලා ගන්නේ? බාපු කාරණය රැක් කරලා ඉවරනේ. සමලි වාඩි වෙන්නකෝ. මංසට පැහැදිලි කරලා දෙන්න. සරුත් හොඳ බ්‍රෑන්ඩ් බනවනේ. සර්ලා ගෙදර පූසෝ ඉන්නවද? පූසත් තමයි ගොදුර ගිලින්න කලින් උත් එක මාර සෙල්ලමක් දානවා. ඒක පූසට මාර ආතල් එකක්. ඒ වගේ තමයි සම් මමත්. අවුරුදු 13ක්. අවුරුදු 13ක් මං සර්ගේ පස්සේ පැන්නවා සර්. අද තමයි හරියට මට ඒ ගොදුර අල්ල ගන්න පුළුවන් වුණේ. ඉතින් මට පොඩ්ඩක් ඒ ගොදුරත් එක්ක සෙල්ලම් ගන්න දෙන්නකෝ. බයිලා කියවන්න තු ආපු වැඩේ කරපන් සුදු අප්පෝ. සර්ට යන්න හදිස්සි වුණාට මට සව යවන්න හදිස්සි නෑ. උඹට මගේ බිල්ල ගන්න පුළුවන් වුණාට ඔබ තමයි පොලිසිය අනිත් උන්ගේ බිල් ගන්න පුළුවන් කියලා. මට ගාල්ලයක් කර 12 ගෙඩන් තියෙනවා සර්. සර්ගේ පොලිසිය මහත්තරුන්ට මං එහෙ නවතන් හදලා යාවේ. අනික සර් මම මෙතන නැගිටලා ගියාට පස්සේ හපුතන්ත්‍රි ආරච්චිලාගේ දොන් වික්‍රමනායක හේවත් අප්පුහාමි මහත්තයාගේ මයිල් ගහක්වත් එක පොලිස් බල්ලෙක්ටවත් හොයාගන්න වෙන්නේ නැහැ සර්. කරවපන් පායා. සර ගොඩක් කේන්ද ගියානේ. ඔය කේන්ති මම ගන්න තිබ්බේ මීට අවුරුදු 13කට කලින් සර්. ඔය කේන්තිය මම ගන්න තිබ්බේ සර් මගේ නංගිව බඩ කරලා ගමේ දාලා ආපු දවසේ සර්. ඔය කේන්තිය ගන්න තිබ්බේ මගේ නංගි ඒ දරුවව බිහි කරද්දි ළමයාගේ ගෙල්ලේ යඩුවේ කියලා මතක් හිතවල සර්. මාස 9ක් සර්ගේ දරු පැටියව මගේ නංගි බඩේ තියන් උස්මාත් කරා. ළමයා වදන දවසේ ළමයාගේ ගෙල්ලේ යඩුවේ කියලා දොස්තරලා කිව්වා. සර්ගේ ලේවර්ග ගමේ තිබ්බේ නෑ සර්. සර්ගේ ලේවර්ග ගමේ තිබ්බේ නෑ. ඒ අහිංසක දරු පැටියේ නංගිව නිරපරාධ සර් මරලා දැම්මා සර්. සර් නිරපරාධ මරලා දැම්මා. සර්ට ඔවා තේරෙන්නේ නැහැ සර්. සර් වලව්කාරයෝ. සර් වලව්කාරයෝ. අපි වලව් දන් කුඩ කණේව. සර්ලා තේරෙන්නේ නැහැ සර්. සුදු අපෝ මං කියන එක අපහසු සුදු අපෝ. මම ඔබේ ජීවිතය ලස්සන කරන්න සුදු අපෝ උඹට වාහන දෙන්න අපට ගෙවල් දොරවල් දෙන්න අපට සල්ලි දෙන්න සුදු අපෝ. මේ ප්‍රශ්නේ මෙතන නවත්තපන් සුදු අපෝ. මම ලදෙලන්න සුදු අපෝ මගේ ගෑණිගේ බඩේ මගේ ළමයෙක් ඉන්නවා සුදු අපෝ. ඒකට මම ජීවත් වෙන්න බෑ සුදු අපෝ. සුදු අපෝ මේ වැඩේ මෙතන නවත්තන්න සුදු අපෝ. SP හපුතන්ත්‍රි ගාල්ල පොලිසිය ලොක්ක ඒවා හපුතන්ත්‍රි ආරච්චිලාගේ දොන් වික්‍රමනායක අපේ හාමුදුරුවනේ තැන්ද දරුවෙක් කුමාරේ හෙට කොළඹ වරායට මගේ බඩු නැව දෙකක් එනවා.
සර්ට මගේ කෙස් ගහක්වත් අල්ලන්න වෙන්නේ. දැන් දඩයමත් එක්ක ගොඩාක් කළා සෙල්ලම් කරා සර්ම. අන්තිම වතාවට සගේ ආදරණීය බිරිඳගේ මූණ පොඩ්ඩක් බලලා නම් හොඳයි නේද? මට පරක් වෙනවා. සුදුම මේ වැඩේ කරන්න එපා දුදුවපෝ. සුදුවපෝ වැඩේ කරන්න එපා දුදුවපෝ. සුබ ගමන් සර්.